අදත් ඔයාලා හැමෝම කේම් ලර්නින් ඇකඩමි YouTube channel එකට සාදරයෙන් පිළිගන්නවා. අපි අද කතා කරන්න යන්නේ Microsoft Excel වලදී අපිට හම්බ වෙන sum if කියන function එක සහ count if කියන function එක ගැන. ඉතින් අපි මුලින්ම බලමු මොකද්ද sum if කියන්නේ කියලා. අපිට පරාසයක් එකතු කරගන්න ඕනේ මොකක් හරි condition එකකට අනුව. අන්න ඒ වගේ වෙලාවකට තමයි අපිට sum if function එක පාවිච්චි කරන්න වෙන්නේ. මෙතනදී condition එක ගන්න අපි යොදා ගන්න පරාසය මෙහෙම දෙනවා range කියන එකෙන්. ක්‍රයිටේරියා එක කියන තැන තමයි කන්ඩිෂන් එක දෙන්නේ. ඊගාවට සම් රේන්ජ් එක කියන්නේ වැලියු ටික තියෙන රේන්ජ් එක. මම මේක මේ එක්සැම්පල් එකකට පැහැදිලි කරන්නම් මේවා මොනවද කියලා. දැන් මේ එක්සැම්පල් එකේදී වම් පැත්තේ තියෙන ටේබල් එකේ sales details වල product set එකක් තියෙනවා. මේ set එකේ product A B C ඒ විදිහට product ටිකක් තියෙනවා. ඒ product එකට අනුව වෙච්ච sale එක තියෙනවා. හැබැයි මෙතන product A වලට එක තැනක 300 කියලා තියෙනවා. ආයෙත් එතනම පල්ලෙහින් product A වලට 700යි කියලා තියෙනවා. මෙන්න මෙහෙම data set එකකදී අපිට මේක සමරි කරගන්න ඕනේ product A එකෙන් ගත සම්පූර්ණ sale එක කොච්චරද කියලා. ඒ වගේ වෙලාවක තමයි අපිට මේ sum if කියන function එක වැදගත් වෙන්නේ. මේ function එක ලියද්දි මම මෙහෙම ලියන්නම් සමානයි sum if කියලා function එක ලිව්වා. ඊගාවට bracket එක open කරලා අතන අපි බලුවන් range එක කියලා තිබුණානේ. ඒ තිබ්බේ මෙන්න මේ range එක. ඒ කියන්නේ මේ product එකේ නම් ටික තියෙන range එක. ඒ range එක දාලා ක්‍රමාවක් දැම්ම මට දැන් ඕනේ කන්ඩිෂන් එක කියන ක්‍රයිටේරියා එකට මම දෙන්නේ product A කියන ටිකේ count එක ගන්න. එහෙනම් මම double quotation වල product A කියලා මෙහෙම දෙනවා. ආයත ක්‍රමයකක් දාලා sum range කියන මට එකතු කරගන්න ඕනේ මෙන්න මේ range එකේ තියෙන value ටිකනේ. මේක මම sum range එකේ දීලා bracket එක close කරලා enter කරාම මේ විදිහට උත්තරේ බලා ගන්න පුළුවන්. අපි බලමු product A එකේ මෙතන 300යි ආයෙත් 700ක් කියලා දෙනවා. එතකොට මෙතන 1000යි 1600යි ආයෙත් 400යි 2000. එතකොට මේ විදිහට අපිට product A කියන ටික විතරක් එකතු කරලා දෙනවා. ආයෙත් මම මේකම ලියලා පෙන්නන්නම් product B එකට සමානයි sum if කියලා function එක ලියුවා. range එකට මම මේ විදිහට copy කරලා ගත්තා. මෙතන criteria එකට මම දෙන්නේ product B කියන එක. මම කලින් එකේ දුන්නේ double quotation එකේ product B කියලා type කරගත්තානේ. මෙතනදි මම මේ cell address එක මේ විදිහටම දීලා ආයෙත් ක්‍රමයකක් දාලා sum range එක select කරගන්නවා මේ විදිහට. ඊට පස්සේ bracket එක close කරලා enter කරාම ඒත් මේ උත්තරේ බලන්න පුළුවන්. මම කලින් එකේ මෙහිම double quotation එක ඇතුළේනේ නම දුන්නේ. දෙවෙනි එකේදී අදාළ cell එක දුන්නේ. මෙතෙන්දි මේ cell එක අදාළ cell එක දෙන එක තමයි හොඳම වැඩේ. මොකද double quotation එකේ ඇතුළේ නමක් දුන්නොත් ඒක අපිට පොඩි අවාසියක් වෙනවා. ඒ කියන්නේ මෙතන බලන්නකො මට ආයෙත් මෙතන වුණා කියලා product C එකේ value එක ගන්න. මම මෙහෙම වෙනස් කරාට කිසිම දෙයක් වෙනස් වෙන්නේ නැහැ. මෙතන මම product C කරපු ගමන් අර value එක වෙනස් වෙනවා. ඉතින් අන්නේ විදිහට අපිට කරගන්න පුළුවන්. මම ඔයාලට එහෙමත් දාන්න පුළුවන් කියලා පෙන්වන්න තමයි double quotation එක ඇතුලේ value එක උඩ එකේ දැම්මේ. ආයෙත් සමානයි sum if කියලා ලිව්වා. අපි product C එකත් මේ විදිහට ගමු product range එක ලිව්වා. criteria එකට මේ cell එක දුන්නා. ඒකන product C කියන එක. sum range එකත් මේ විදිහට select කරගෙන enter කරාම ආට product C එකේ value එක බලා ගන්න පුළුවන්. sum if function එක පාවිච්චි කරන්න මෙන්න මේ වගේ දෙන ලද කන්ඩිෂන් එකට අනුව පරාසයක් එකතු කරගන්න. අපි ඊගාට බලමු count if කියන ෆන්ක්ෂන් එක මොකක්ද කියලා. count if ෆන්ක්ෂන් එකත් ලියන්නේ අර විදිහටම සමානයි count if කියලා ලියලා එතෙන්දී range එක ලිව්වා criteria එක ලිව්වා. අපි සාමාන්‍යයෙන් count කියන ෆන්ක්ෂන් එකකින් කරන්නේ දෙන ලද පරාසය ඇතුලේ තියෙන ගාන count කරනවානේ. ඒ කියන්නේ count එක ගන්නවා. මෙතෙන්දී කරන්නේ එහෙම count එක ගන්නවා. හැබැයි මොකක් හරි කන්ඩිෂන් එකකට අනුව තමයි count එක ගන්න. අපි ආයෙත් බලමු මේකෙත් මේ range එක දෙනවා. ඒ වගේම condition එක දෙන්නේ. ඒකත් අපි example එකකට ගිහිල්ලා බලමු. මෙතනදී මට ඕනි කී පාරක් මේ product A කියන product එක sell වුණාද කියලා බලන්න. එහෙනම් මම formula එක ලියනවා සමානයි count if කියලා දාලා මේ range එක මම ගන්නේ product එකේ නම තියෙන තැන. ඊට පස්සේ criteria එක විදිහට මම ගන්නේ product A කියලා. එහෙම දාලා enter කරාම 4 පාරක් කියලා තියෙනවා. ආයෙත් මම පෙන්නන්නම් සමානයි count if කියලා ලිව්වා. range එක ලිව්වා. මොකද අපිට count එක හොයන්න ඕන range එකනේ මේක. ඊගාට මේ range එකේ product B කියන product එක කී පාරක් තියෙනවද කියලා අපිට හොයන්න ඕනි. එහෙනම් මේ විදිහට range එක දුන්නා, criteria එක දුන්නා. එහෙම දීලා enter කරාම value එක බලා ගන්න පුළුවන්. product C එකෙත් මම ලියන්නම් count if කියලා. count if කියලා range එක දුන්නා. මම ආයෙ මෙතන double quotation දාලාම ලියලා පෙන්නන්නම් product C කියලා. ඒ විදිහට ගන්නත් පුළුවන් අපිට. මේ ඒකෙත් 3 පාරයි. එතකොට හරි මෙතන 6යි 10යි සම්පූර්ණ data set එක තියෙන්නේ. අන්න ඒ විදිහට මේ answer එක ගන්න පුළුවන්. ඉතින් අපි අද කතා කරේ කොහොමද
Microsoft Excel ඇතුළේදී අපිට දකින්න හම්බෙන count if කියන ෆන්ක්ෂන් එකයි sum if කියන ෆන්ක්ෂන් එකයි පාවිච්චි කරලා ෆෝමියුලා එකක් ලියාගන්න කියලා. ඉතින් මේ වීඩියෝ එක හොඳයි කියලා හිතෙනවා නම් ලයික් එකක් කමෙන්ට් එකක් දාලා තවත් කෙනෙකුට බලන්න ෂෙයා කරන්න. ඒ වගේම තමයි Microsoft Excel ගැන කරපු තවත් වීඩියෝ තියෙනවා. ඒ වීඩියෝත් බැලුවේ නැත්නම් බලන්න ලින්ක් එක ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියන්නම්. ඔයා තාමත් KM Learning Academy YouTube channel එක subscribe කරලා නැත්නම් subscribe කරලා bell icon එක click කරලා තියාගන්න. අපි වීඩියෝ එකක් දාපු ගමන් ආගාවට ගෙන්න ගන්න පුළුවන්. ඉතින් තවත් වීඩියෝ එකකින් හම්බෙමු.